විටමින් කියන්නේ අපේ ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරීත්වයට, නිරෝගීභාවයට සහ රෝගවලින් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය වන කාබනික සංයෝග වර්ගයකි. ශරීරයට විටමින් අවශ්‍ය වන්නේ ඉතා කුඩා ප්‍රමාණවලින් වුවත් ඒවා නොමැතිව කිසිලෙස ක්‍රියාත්මක වීමට ශරීරයට හැකියාවක් නැත. විටමින් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්. 1. ජලයේ දියවන විටමින්. 2. මේදයේ එහෙම නැත්නම් තෙලෙහි දියවන විටමින්. මේදයේ දියවන විටමින් මෙම විටමින් වර්ග දියවීමට සහ ශරීරයට උරා ගැනීමට ආහාරයේ තෙල් අත්‍යවශ්‍ය වේ. ශරීරයට වැඩිපුර ලැබෙන විටමින් අක්මාවේ සහ මේද පටකවල තැන්පත් වී පවතින නිසා මේවා දිනපතාම අධික ලෙස ලබා ගැනීම අවශ්‍ය නොවේ. ජලයේ දියවන විටමින් මෙම විටමින් වර්ග ශරීරය තුළ තැන්පත් වී පවතින්නේ නැත. ශරීරයට අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමෙන් පසු අතිරික්ත කොටස් මුත්‍රා සමග පිට වී යයි. එම නිසා මේවා දිනපතා ආහාර වේල් හරහා ලබා ගැනීම ඉතා වැදගත් වේ. විටමින් ලැබෙන ආහාර වර්ග දොඩම්, දෙහි, පේර. අඩංගු විටමින් විටමින් C ඉතා ඉහළින් අඩංගු වන අතර විටමින් A, B9 ද ඇතුළත් වේ. වාසි ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි, ලෙඩ රෝගවලින් ආරක්ෂා කරයි. විශේෂයෙන්ම පේරවල විටමින් C ඉතා ඉහළයි. කිරි සහ යෝගට් අඩංගු විටමින් විටමින් D, විටමින් B, B2 සහ A. වාසි කැල්සියම් සහ විටමින් D නිසා අස්ථි හා දත් නිරෝගී කරයි, ශක්තිය ලබා දෙයි. නිමිති සහ තදකොළ පැහැති පලා අඩංගු විටමින් විටමින් K, A, C, B9 සහ E. වාසි රුධිරය කැටි ගැසීමට උපකාරී වේ, රක්තහීනතාවය වළක්වයි, අස්ථි ශක්තිමත් කරයි. බිත්තර අඩංගු විටමින් විටමින් B, D, රයිබෝෆ්ලේවින් සහ B. වාසි ස්නායු පද්ධතිය නිරෝගී කරයි, අස්ථි ශක්තිමත් කිරීමට උපකාරී වේ. කැරට් අඩංගු විටමින් විටමින් A, බීටා කැරොටීන් විශාල ප්‍රමාණයක් සහ විටමින් K, C, B අඩංගු වේ. වාසි ඇස් පෙනීම වර්ධනය කරයි, සම නිරෝගීව තබයි. තෙල් සහිත මාළු සැමන්, මැකරල්, සාඩින්, සූඩයෝ අඩංගු විටමින් විටමින් D, B සහ A. වාසි ඇටකටු හා දත් ශක්තිමත් කරයි, මොළයේ ක්‍රියාකාරීත්වය සහ හෘද සෞඛ්‍ය සුරකී. කජු, රටකජු සහ ආමන්ඩ් අඩංගු විටමින් E, B සහ B1. වාසි සමේ තරුණ බව රැක දෙයි, හදවත නිරෝගීව තබයි. බටු, බතල සහ කහ පැහැති අල අඩංගු විටමින් විටමින් A, C, B සහ E. වාසි ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවයි, සෛල විනාශ වීම වළක්වයි. නිවුඩු සහල් සහ ධාන්‍ය අඩංගු විටමින් විටමින් B සංකීර්ණය. වාසි ආහාර ශක්තිය බවට පත් කිරීමට උපකාරී වේ, ස්නායු පද්ධතිය සුරකී. තක්කාලි අඩංගු විටමින් C, K, A සහ B. වාසි හෘද රෝග සහ පිළිකා අවදානම අඩු කරයි, සම නිරෝගී කරයි.
මතක තබා ගත යුතු වැදගත් කරුණු සම්බර ආහාර වේලක් දිනපතා විවිධ වර්ණවලින් යුත් එළවලු, පළතුරු, ධාන්‍ය සහ ප්‍රෝටීන් සහිත ආහාර වේලක් ලබා ගැනීමෙන් ශරීරයට අවශ්‍ය සියලුම විටමින් වර්ග ස්වභාවිකවම ලබා ගත හැක. අධික ලෙස භාවිතය විටමින් පෙති වෛද්‍ය උපදෙස් නොමැතිව අධික ලෙස ගැනීම විශේෂයෙන් මේදයේ දියවෙන විටමින් A, D, E, K ශරීරයට අහිතකර හෝ විෂ විය හැක.